අර හොඳ විහිළු කතාවකුත් තියෙනවා මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ලෝකෙට අතිශය අමාරු මූලධර්ම හඳුනලා දුන්න කෙනෙක්නේ. මනුස්සයෙක් මරුණානේ. ඒ මනුස්සයා ආයි මනුස්සෙක් කියලා ඉපදිලා කැම්පස් එකේ ඉගෙන ගන්නවා නම් ඒ මනුස්සයා ලෝකෙට හඳුනලා දුන්නේවා ඒ මනුස්සයාටම තේරුම් ගන්න බැරුව දුක් වෙනවා කියලා. හරි. ඒ වගේ සිද්ධියක් මේක තියෙන්නේ. එහෙනම් මම මේක මතක් කරේ මුලින්ම මේ සාකච්ඡාවට මූල පියවරක් විදිහට කෙනෙක්ට උත්තේජනයක් වෙන්න. මනාවට ඇසිය යුතුයි, මනාවට අහන්න පුළුවන් වෙන්නේ ඒකේනා මේ සිද්ධ වෙන්නේ මොකක්ද, මෙහෙම සිද්ධ වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙත් එක්ක ඉන්නවනම්. මනාවට දෙයක් ශ්‍රවණය කිරීමේ ආනිසංසය Tamanට දිට්ඨ ධම්ම වේදනීව ලබන්න පුළුවන්. අපේ ජීවිතේ අපිට වෙන්නේ මොකක්ද කියන එක හරියටම කිරලා මැනලා හිතලා බලලා තේරුම් ගන්න උත්සාහයක් තියෙනවා නම් හරිද? නැත්තම් අර බල්ල පූසු හරක් වගේ ඉපදිච්ච කමට ඉපදිලා කරන්නම් ඕන වැඩේ ඔහේ කරන්නම් වාලේ කරලා වගේ වක් නැතුව මැරලා යන දවසට තමන් මැරෙන්නේ ඇයි කියලාවත් තේරෙන්නේ නැහැ. එදායින් පස්සේ මේ chapter එක close. හරිද? එදායින් පස්සේ මේ ඔක්කොම කතාව බින්ගන්නේ අර ඉපදීමයි මරණයයි කියන පොඩි කාලය තුළ දුවන්නේ. හරිද? අපි මේ කතා කරන ඔක්කොම ටික දේශපාලනය, භූගෝල විද්‍යාව, ආර්ථික සංවර්ධන, ඡන්ද, ආගම්, දර්ශන මේ ඔක්කොම යන්නේ මේ ඉපදීමයි මරණයයි කියන අතර. මැරුණට පස්සේ අවබෝධයක් නැතම මොකෝ වෙන්නේ? මෙහෙම වෙන්නේ ඇයි කියන එක. හරිද? හොඳට මතක තියාගන්න ලෝකේ අහන්න තියෙන දරුණුම ප්‍රශ්නයක් තමයි ඇයි කියන එක. හරිද? මෙහෙම වෙන්නේ ඇයි, මෙහෙම වෙන්නේ කොහොමද කියලා අහන ප්‍රශ්න. how, why කියන වචන දෙක ඉතාම ගැඹුරුයි සහ ඉතාම මනස්කාන්ත අර්ථ තියෙන වචන දෙකක්. හරිද? ඔය දෙක අහන්න නැති කම හින්දාමයි අර මෝඩකම ගෙවෙන්නේ නැත්තේ. හරිද? ඉතින් ඒකට හැමෝටම නුවණ පෑදෙත්වා කියලා මේ අපේ සාකච්ඡාව ආරම්භ කරමු. ඉතින් මේ ඔක්කොම ටික මතක් කරන්න මට මූල ආරම්භය නැත්තම් මූල නිමිත්ත වෙන්නේ බුදු පියාණන් වහන්සේලා ඒ කාලේ කරපු මේ ධර්මයේ පරේෂණය. බොසන් වහන්සේලා කාලේ පටන්. ඉතින් උන්වහන්සේලා මේක කිසිම ගුරු මුෂ්ටියක් තබා ගන්න නැතුව දේශනා කරපු හින්දා තමයි ධර්මයේ අදරස් සම්දික්ටි අකාලිකව තියෙන්නේ. ඒක කිසිම අඩුපාඩුවකින් තොරව සංඝයා දරාගත්ත හින්දා සංඝයා ඒ නුවණස අවබෝධ කරගත්ත හින්දා තමයි අදරස් සංඝ පරම්පරාව නොනැසී තියෙන්නේ. ඉතින් හින්දා උන්වහන්සේලාට අපි මෙහෙම අද්දක උස්සලා වඳින එක අපිට ගන්න තියෙන අවවන්දනාව. පැහැදිලි. මේක උපරිම වන්දනාව කියලා හිතන්න එපා. හොඳේ. උපරිම වන්දනාව වෙන්නේ මොකද්ද? උන්වහන්සේලා පෙන්නපු ඒ කෙරවල Taman තුලින් ගන්න එක. එදාට තමයි බුද්ධ පූජාවේ අග්‍රම පූජාව කළා කියලා ගන්න. අර පින්වන් මංචකයේදී බුදුහාමුදුරුවෝ මතකනේ ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද පේනවද මේ දෙවිවරු බ්‍රහ්මවරු පුරණෑ පිඹිනවා, භේරීනාද පවත්වනවා, මදාරා මල් ඉසිනවා. ඇයි තථාගතයන් වහන්සේ පිරිනොම් පාන හින්දා බුද්ධ පූජා පවත්වනවා. හැබැයි ආනන්ද මගේ ශාස්ත්‍රූන් වහන්සේ නමගේ තථාගතයන් වහන්සේ කියන ශාස්ත්‍රූන් වහන්සේගෙන් යම් කෙනෙක් ධර්මය අසාගෙන ඒ ධර්ම මාර්ගය පූර්ණේ කරගත්තා නම් අන්න ඒක තමයි තථාගතයන් වහන්සේට දක්වන්න තියෙන උත්කෘෂ්ඨම බුද්ධ පූජාව කියලා දා මතක් කරනවා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ. පැහැදිලි. ඉතින් එතනට යන්න තමයි මේ සියලුම කොටස් එක තියෙන්නේ. ඒ හින්දා මේ අප්‍රමාණ ගෞරවය හිතේ තියාගෙන මේ ධර්මයේ තියෙන වටිනාකමට තමන්ගේ මනසට මේ මනසේ ඉඩක් හදාගන්න